සුබදවසක් වේවා කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම සිනහවුස් LK අපේ YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ කතාවක්. ඊළඟ මොහොතේ වෙන්නේ මොකද්ද කියලා කුතුහලයෙන් බලන්න පුළුවන් බය හිතන කතාවක්. මේ චිත්‍රපටයේ හොර හා ත්‍රිලර් යන කාණ්ඩයට තමයි අයිති වන්නේ. කතාව කෙටියෙන් මෙහෙමයි. මේ කතාවේ ඉන්නවා සැමියගෙන් වෙන් වෙලා තම දුවත් එක්ක තනියම ගයක් කරන් ජීවත් වෙන කාන්තාවක්. මෙයා දුවට ගොඩක්ම ආදරේ. ටිනක් උමන් දුම්රිය මාර්ගයෙන් ගමන් කරන විට කටුසපතු ජෝඩුවක් මෙයාට හම්බෙනවා. ඒක දැක්ක ගමන් මෙයාට ආසාවක් ඇති වෙනවා. ඉතින් මෙයා ඒක ගෙදර අරගෙන ඒ සපතු ජෝඩුව ගෙදරට අරන් ආපු දාසිටම මෙයාට වෙන්නේ නොසිතූ කරදර කොටකට මුණ පාන සිද්ධ වෙනවා. ඒ වගේම මේ සපතු ජෝඩුව දකින්න හැම කෙනෙක්ටම ඒකට ආශාවක් කෑදරකමක් ඇති වෙනවා. හැබැයි මේ කටුසපතු ජෝඩුව පළදින කිසි කෙනෙක් කර ජීවත් වීමේ ආශාව නම් අතහැර ගන්න වෙනවා. ඉතින් මේ කතාව තමයි 2005 වර්ෂයේදී තිරගත වූ The Rescue කියන කොරියන් චිත්‍රපටය. මෙම කතාවට 5.7ක හොඳ IMDb අගයකුත් ලැබිලා තියෙනවා. අතර මේ සතුටපත් ජෝඩුව කුමක්ද? එක පදින අයට මරණ ගෙන දෙන්නේ ඇයි? මේ පවුලට මේ මරණයෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? මෙහෙ වෙන්න ඇත්තටම හේතුව කුමක්ද? ඉතින් මේ දේවල් හරියට දැනගන්න අවශ්‍ය නම් ඔයාලට මේ චිත්‍රපටිය අවසානය දක්වාම නැරඹීම සිද්ධ වෙනවා. අවසන් ඥාන දැක්කම කුතුහලයෙන් බලන්න පුළුවන් මේ කතාවට එකතු වෙනකම් ඔය මතක් කරනවා සිනහවුස් LK අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු කතාවට. චිත්‍රපටයේ මුලින්ම පෙන්වන්නේ පාල් දුම්රිය ස්ථානයක සිටින පාසල් ළමයෙක්. එයා තමන්ගේ යාළුවෙක් එනකම් බලාගෙන ඉන්නවා. ඒකම එයාට ඈතින් පේනවා රතු පාට සපත්තු කූට්ටමක්. එයා ඒ දිහාට යනවා. ඒක හරි ආසාවෙන් අරගෙන දා ගන්නවා. එතකොට මෙයාගේ යාළුවා එතනට පැමිණෙනවා. එයා කියනවා සපත්තු කූට්ටම පළුමුව දැක්කේ මම කියලා. ඕක මට දෙන්න කියලා. යාළුවා තල්ලු කරලා බලහත්කාරයෙන් මේ සපත්තු කූට්ටම ගන්නවා. එයා ඒක දාගෙන ඉතා සතුටින් හා විනෝදයෙන් ගමන් කරනවා. එහෙත් ටික දුරක් යනකොට එයාට තේරෙනවා එයාගේ පසුපසින් කවුරු හරි එනවා කියලා. දෙතුන් පාරක් හැරලා බලනවා. ඒත් මොකුත් පේන්නම නැහැ. එතකොටම එකපාරටම යම්කිසි බලවේගයක් ඇවිත් එයාගේ කකුල් දෙකම කපලා දාලා සපත්තු කූට්ටම අරගෙන යනවා. ලේ ගලා යන කකුල් වලින් එයා හයියෙන් කෑ ගහනවා. ඉතින් තමයි මේ කතාව පටන් ගන්නෙ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගෙදරක කුස්සියක කෑමු වෙන කාන්තාවක්. එයා මස් කපන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම පෙන්නනවා පොඩි දුවෙක් සහ තාත්තා කෙනෙක් ඇතුලේ විනෝද වෙමින් ඉන්නවා. දුව නටනවා. ඒක තාත්තා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් පසුව මෙයාලා කෑම කන්න යනවා. හැබැයි කෑම කන ඇයගේ මහත්තයා කියනවා මේ කෑම වල මස් තාම අමුයි කියලා. ඒ වගේම එයා කෑම මේසෙන් නැගිටලා යන්න යනවා. අපිට පේන්නේ සැමියා හා බිරිඳ එච්චර හිත හොඳකින් ඉන්න බව නන් නෙවෙයි. අම්මා උදෑසන තමන්ගේ දුව පාසල් යාමට සූදානම් කරනවා. මේ දුවගේ නම ටේසෝ. ටේසෝ කියනවා එයාට රතු සපතු ජෝඩුවක් ඕන කියලා. සපතු ජෝඩුව අරන් දුන්නේ නැහැ කියලා අම්මත් එක්ක තරහ වෙලා තමයි එයා පාසල් බස් එක නගින්නේ. ඒ වගේම අම්මත් වැඩට යන්න සූදානම් වෙනවා. පසුව අම්මයි තාත්තයි කාර් එකකින් වැඩට යනවා. තාත්තා කියනවා සපත්තු කූට්ටම ගත්තා. ඒක ගිහින් ටේසොට දෙන්න කියලා. මොකද ටේසොට තාත්තා ගොඩක්ම ආදරේ. දැන් එයා ලොකු ළමෙක් එයාට තනියම මෙහෙම පන්ති යන්න පුරුදු කරන්න කියලා තාත්තා අම්මාට කියනවා. පසුව අපිට පෙන්වන්නේ අම්මා ටේසෝ ගන්න පාසල වෙත යන ගමන් ඉන්නේ. එතකොටම ටේසෝ කහින මාරුවලා ඇවිදගෙන යනවා දකින්නවා. අම්මත් ඒ පස්සෙම යනවා. අම්මා කොච්චර වේගයෙන් ගියත් ටේසෝව අල්ලගන්න හම්බෙන්නේ නැහැ. අම්මා යාගේ පන්තියට ගිහින් බලනවා ටේසෝ පන්තියේ ඉන්නවද කියලා. ඒ ටේසෝ පන්තියෙත් නැහැ. අම්මා ගොඩක් කලබලයටපත් වෙනවා. එයා හැමතැනම දුව සොයනවා. පසුව එයා අවසානයේදී ගෙදර යනවා. ගෙදර යනකොට පේනවා මහත්තයාගේ සපත්තු කූට්ටමට අමතරව තවත් ගැහණු සපත්තු කූට්ටමක් තියෙනවා කියලා. ඒකෙන් එයාට තේරෙනවා තව කාරු හරි ගේ ඇතුලේ ඉන්නවා කියලා. හිමින් පඩිපෙළ දිගේ ඉහළ නගිනකොට එයාට පේනවා මහත්තයා තවත් ගෑනු කෙනෙක් එක්ක එකට ඉන්නවා. දැකපු දෙයින් ඇය ගොඩක් කම්පාවටපත් වෙනවා. එතකොටම එයාට දුවත් හම්බ වෙනවා. එයා දුවත් අරගෙන එතනින් ළමා උද්‍යානට යනවා. තාත්තා අරන් දුව සපත්තු කූට්ටම දාගෙන ටේසෝ සතුටින් හිටියත් අම්මා නම් ඉන්නේ කල්පනා ලෝකයක තනි වෙලා. මොකද තමන්ගේ මහත්තයා වෙන ගෑනු කෙනෙක් එක්ක එකට ඉන්නවා දැක්කම කාටද ජීවිතේ එපා වෙන්නේ නැත්තේ. ඒ ගමන අම්මා අහනවා අතරයට දුවට මාත් එක්ක නිදා ගන්න පුළුවන්ද කියලා. මොකද වෙනදා හැමදාම දුව නිදාගන්නේ තාත්තත් එක්ක නිසා. තාත්තා ලස්සන කතන්දර කියා දෙනවා. ඒ නිසා තාත්තාට දුව ගොඩක්ම ආදර බව පේනවා. ඊට පස්සේ අපි පෙන්වන්නේ අම්මයි දුවයි අලුත් ගෙයක් බලන්න යනවා. ලොකු ගෙවල් සංකීර්ණයකින් එක කාමරයක් අරගෙන එම කාමරයේ තනියම දුව එක්ක ඉන්න තමයි මෙයාලා හදන්නේ. එතනට උමන් දුම්රියට කිට්ටු කියලා නිවාස අයිතිකාරයාත් කියනවා.
ඉතින් ගේ බාලා අම්මා නම් එතරම් සෑහීමට පත්වන්නේ නැහැ. මොකද මේ ගෙදර එච්චර හොඳ මට්ටමක නම් නෙවෙයි තියෙන්නේ. වැසිකිළියක් ගොඩාක් දුරට අපිරිසිදු වෙලා. ඒත් ඉතින් මෙයාලා දුන්නු ගානට ගැලපෙන ගයක් තමයි ගෙවල් අයිතිකාරය හොල දෙන්නේ. එකපාරටම කොන්ද කුදු නාකි ගෑනු කෙනෙක් මෙයාලගේ ගෙදර ගාමින් යනවා. ඒක දැකලා බයටපත් උනත් එයාගෙන් කිසිම කදරයක් නැහැ කියලා ගෙවල් අයිතිකාරයා කියනවා. ගෙදර ගැන සාහිවණපත් නොවුනත් ඉතින් ගෙදර අරගෙන නවතින සිදු වෙනවා. එයා ගොඩක් මහන්සි වෙනවා මේ ගෙදර යථා තත්ත්වයටපත් කරන්න. ගෙදර අලුත් වැඩියා කටයුතු සිදු කරන අවස්ථාවේදී ටියුබ් ලයිට් එකක් දානකොට ඒ පුපුරා කෑලි වගේක් ටේසෝගේ අම්මාගේ ඇස් දෙකට වැටෙනවා. ඊට පසුව එය සූ කිරීම සඳහා ක්ලිනික් එකකට යනවා. එතන ඉන්නේ එයාගේ යාළුවෙක්. එයා බේත් කරනවා. ඒ වගේම එයා කියනවා දරුවෙක් එක්ක තනියම ජීවත් වෙන එක නම් ලේසි නෑ කියලා. ටේසෝගේ අම්මා සිදු කරනු ලබන්නේ ගෘහ අලංකාර කටයුතු. එයා කම්පැනියක් කරහා ගෙවල් අලංකාර නිර්මාණ කටයුතු සිදු කරනු ලබනවා. එයා එහෙම අලුතෙන් ගත්තු වැඩකට යන ගමන් තමයි ඉන්නේ. එම අලුතින් ගත් නිවාසය ගෘහ අලංකරණය කිරීමට එම ආයතනයෙන් අලුත් ශිල්පියෙක් එවලා තියෙනවා. එයා එක කතා කරාම ඇයට තේරෙනවා එයා ටිකක් නහයට අහන්නේ නැති කෙනෙක් කියලා. ඊට පස්සේ එයා උමන් දුම්රිය මාර්ගයක් ඔස්සේ ගෙදර එන්න පිටත් වෙනවා. ගෙදර එන ගමන් ආයතන කතා කරලා කියනවා කී නිර්මාණයට වෙන ගෘහ නිර්මාණකරුවෙක් එවන්න බැරිද කියලා. කෝච්චිය ගමන් කරන ඇයට පේනවා ඈතින් සපතු ජෝඩුවක්. ඒ සම කෝච්චියේ කරන්ට් එක ගියත් ඒ සපතු ජෝඩු ලස්සනට ඈතින් තියනවා එයාට පේනවා. ඒක දැක්ක ගමන් මෙයාට ඒ ගැන ආසාවක් ඇති වෙනවා. ඇය එම සපතු ජෝඩු දෙක ගන්නවා. ඒක අරන් ගෙදර එනවා. හාත්තේදී ඇය කණ්ණාඩි ගාවට ගොස් සපතු ජෝඩු දාගෙන හැඩ බලනවා. මට කියන්න අමතක වුණානේ මේක රෙඩ් සූස්. ඒ කියන්නේ රතු සපත්තු කියලා කිව්වට මේ සපත්තු දෙක නම් රෝස පාටයි වගේ මට නම් පේන්නේ. ගෑලම ඇතින් රෝස පාට කොහොමද කැමතිනේ. ඊට පස්සේ අපි පෙන්නන්නේ අතීත කතාවක්. කාන්තාවක් නටනවා මේ සපත්තු ජෝඩුව දාගෙන. ඒක දිහා වෙන කෙනෙක් හොරහින් ඈතින් බලන් ඉන්නවා පේනවා. ආයිම කතාව වර්තමානට එනවා. ටේසෝගේ අම්මා අර සපත්තු ජෝඩුව දාගෙන ඉන්නවා ටේසෝ දකිනවා. ඇය අහනවා අම්මා අලුතින් සපත්තු ගත්තද කියලා මටත් දාන දෙනවද කියලා. ඒත් අම්මා එයාට ඒ සපත්තු දෙක දෙන්නේ නැහැ. අපිට මේකෙන් පේන්නේ ඒ සපත්තු වලට අම්මා ගොඩක් ලෝභකමක් දක්වනවා කියලා. ඊට පස්සේ පෙන්වන්නේ දුවගේ අම්මා අර අලුත් ගෘහමාන කරන කෙනා එක්ක වැඩ කරන කතා කරන දර්ශනය. කලින් එයාට අකමැති වුණත් දැන් නම් එයාට කැමති බවක් අපිට පේනවා. ඒ වගේම තරුණ පිරිමි කෙනා කලින් කාන්තාවක් එක්ක හිටියේ කියලත් දැන් එයා තනියම ඉන්නවා කියලා කියනවා. ඒ වගේම එයා දැන් කන්නේ ශනික කෑම කියලා, ගෙදරක වුණ කෑම කන්න ආසයි කියලාත් වැඩ බල ටේසෝගේ අම්මාට කියනවා. මේ අතරේ අම්මට හොරෙන් ටේසෝ අර සපතු ජෝඩුව අරගෙන දාගෙන ඇවිදිනවා. එයාට ඒක ලොකු බවක් අපිට පේනවා. පොඩි ළමයි කොහොමද ලොකු සපතු දාන කැමතිනේ. එයා කණ්ණාඩිය ගාවට ගියට පස්සේ පේන්නේ නැටුමකට ලස්සනට හැඩවුණු රතු සපතු දෙකක් දාලා ඉන්න එයාම. ඒක දැකලා ටේසෝ ගොඩක් පුදුමයටපත් වෙනවා. ඒ වගේම කතාව ආයේ අතීත සිද්ධියක් මතක් කරනවා. අපිට පේනවා පරණ කොරියන් වීඩියක්. එහෙදී ඇදගෙන යන කරත්තයකින් බැහැර එන තරුණ පිරිමි කෙනෙක්. බැලේ නර්තන පුරුදු කර තැනකට ඇවිත් තරුණියක් කට එම නර්තන පුරුදු පුහුණු කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම අපිට පේනවා ඈතින් ඒ දිහා ඉරිසියාවෙන් බලන් ඉන්න තවත් තරුණ කාන්තාවක්. ඒ නටන කාන්තාව රතු සපතු ජෝඩුව පැලඳගෙන තමයි ඉන්නේ. ඒ වගේම ඒ රතු සපතු ජෝඩුව ලස්සනයි කියලා පිරිමි කෙනා කියනවා. ආයෙම කතාව වර්තමානට එනවා. ඊට පස්සේ පෙන්නනවා ටේසෝගේ අම්මා බාත්ටබ් එකක නාන දර්ශනයක්. ඒ වගේම පේනවා අම්මාගේ යම්කිසි වෙනසක් වෙලා තියෙනවා කියලා. පසුදා ටේසෝගේ අම්මා එයා වැඩ කරන ස්ථානට යන අතර නිර්මාණ ශිල්පියාට කියනවා අද රැට අපේ ගෙදර කෑමකට එන්න කියලා. ඔව් හැගේ මහත්තයා ගැන ඇහුවත් මම තනියම ජීවත් වෙන්නේ මහත්තයගෙන් දික්කසද වෙලා කියලා දුව එක්ක ඉන්නවා කියලා ඇය ඔහුට කියනවා. පසුව පෙන්වන්නේ එයාලා කෑම කන දර්ශනයක්. ඒත් මෙහිදී ටේසෝ නම් ඒ පිරිමි කෙනාට කිසි කැමැත්තක් නැතිව බව පේනවා. ඒ වගේ මේ අවස්ථාවේදී ටේසෝගේ තාත්තා එකට හිටි ගෑනු කෙනා බලයෙන්ම ගෙට ඇතුළු වෙනවා. තාත්තා ගැන ප්‍රශ්න කරනවා. එයාගේ හැසිරීම ගැටලුකාරී නිසා තරුණ පිරිමි කෙනා එයා බලයෙන්ම නිවසින් එළියට ඇදලා දානවා. අපිට පේනවා ටේසෝගේ තාත්තාට යම්කිසි දෙයක් සිදු වී තිබෙන බව. ගෙදර තිබෙන රතු සපතු ජෝඩු දකින්න පිරිමි ළමයා කියනවා මේවා ඔයාට දැම්මම ගොඩක් ලස්සනට ඇති කියලා. ඒ වගේම ඔහු නිවසින් යනවා. පසුව පෙන්වන ටේසෝගේ අම්මා බාත්රූම් එකේ කණ්ණාඩිය ළඟ ඉන දර්ශනය. එයා නිකන් ආවේශලා වගේ තමයි හැසිරෙන බව පේනවා. එකපාරටම ඇය ඉන්නේ නිවාස සංකීර්ණයේ දිග කොරිඩෝරයක. එෙහිදී එයාට පේනවා යම් දර්ශන වගේක්. එතකොටම ටේසෝ ඈතින් පේන නිසා එයාගේ අම්මා දුව දිහාට දුවගෙන යනවා.
එතකොටම ටේසෝ ඉන්නේ මහල් සංකීර්ණයේ පනින්න වගේ උසම තැනක. ටේසෝගේ අම්මා ළඟට ගියාම පහල් නතර ශාලාව දිහා බලාගෙන මොනෝද මූණවා වගේ පේනවා. එතකොටම මේ ටේසෝගේ කකුල් දෙක කැපිලා පහළට වැටෙනවා. එයා කෑ ගහනකොටම නිින්දෙන් අවදි වෙන අය. එතකොට ඉන්නේ එයාගේ පුරුෂටියක් මත. එයා දැක ඇත්තේ හීනයක් බව අපිට පේනවා. ටේසෝගේ රසපතු දෙක ඇඳයට හංගල් තමයි එයා යන්නේ. එයා නර්තන පන්තියට ගිය පසු අම්මා ඒවා දාගෙන වැඩ කරන තැනට යනවා. අර තරුණ පිරිමි කෙනාට කැමැත්තක් තියෙන නිසා ඔහු එක්ක රාජ්‍ය භෝජනයක් සඳහා ඇය එළියට යනවා. ඒ වගේම ඔහු ඇයට කලින් වැඩ කළ තැනට එන්න කියලා ඒ තැන පෙන්නනවා. එෙහිදී ඔවුන් දෙන්නා එකට ඉන්නා බවත් අපිට පේනවා. තනියම ගෙදර ඉන්න ටේසෝ මේකප් කර කර ඉන්න අතරේදී අවතාරයක් වගේ දෙයකට බය වෙනවා. ටේසෝගේ අම්මා ගෙදරට එන විට ලිෆ්ට් ගාවේදී අර කොන්ද කුදු වයස ගෑනු කෙනා දකිනවා. ඒ වගේම වයස ගෑනු කෙනා අර සපත්තු දෙක දැක්ක ගමන් ඇය ගොඩක් බියට පත්වනවත් අපිට පේනවා. ගෙදරට එන අම්මා සමග ටේසෝ සපත්තු දෙක නිසා රණ්ඩු වෙනවා. අපිට පේන්නේ මෙම සපත්තු නිසා මිනිසුන් ඉතා ඉක්මනින්ම වෙනස් වන ආකාරයයි. අම්මා දුව කියලා යන හැඟීම පවා මෙයාට නොසිතන තරමට ඔවුන්ගේ වෙනස් වීමයි. රණ්ඩු යන අතරමඟදී අම්මාගේ යාළුවා ගෙදරට එනවා. අලුත් ගෙදරට බලන්න ඕන නිසා එයා ගෙදරට ඇවිත් තියෙන්නේ. ඒ අතරදී ටේසෝ සපත්තු දෙක අරගෙන කාමරෙට දුවගෙන යනවා. යාළුවා ඒක විස්තර කතා කර කර ඉන්න අතරේ යාළුවා අහනවා අර සපත්තු ජෝඩුව ගැන. මොකද ඒක දැක්ක ගමන් කෙනෙක්ට ආසාවක් කෑදරකමක් ඇති වෙනවා. ටේසෝගේ අම්මා කියනවා ඒවා උමන්දුරුමි ස්ථානයකින් ලැබුණු බවත් ඒකට අයිතිකාරයෙ නැති බවත් පවසනවා. ඒ ගමන් ඇය නාගන්න බාත්රූම් එකට යනවා. යාළුවට කියනවා තේ එකක් හදන් බොන්න කියලා. ඒත් යාළුවා යන්නේ ටේසෝගේ කාමරයට. ගින් එයාගෙන් බලෙන්ම සපත්තු දෙක අරන් දාගෙන නිවසෙන් යනවා. හරිම සතුටින් ගමන් කරන ඇයට වෙඩින් ගවුමක් තියෙන කඩයක් ළඟ නතර වෙනවා. එතකොටම එයාට තේරෙනවා පරිසරයේ යම් අමුත්තක් සිදු වෙන බව. එතකොටම යම්කිසි බලවේගයක් ඇවිත් ඇයව අර ගවුම තියෙන කඩකාමේ වීදුරු පැත්ත විසි කරලා දානවා. ඒකෙන් බරපතල එසතුවාල වෙන ඇයගේ කකුල් දෙකම කැපිලා ගිහින් සපත්තු දෙක කකුලින් ඉවත් වෙන බව අපිට පේනවා. බලහත්කාරයෙන් ඒවා ලබා ගන්න අයට තම ජීවිතයේ වන්දි ගෙවන්න වෙන බව තමයි අපිට මෙයින් පේන්නේ. වැඩ කරන තැනට යන ටේසෝගේ අම්මා එයාගේ යාළුවට කතා කරලා කියනවා සපත්තු දෙක අරන් එන්න කියලා. එයා දන්නේ නෑ තාම යාළුවා ජීවිතුන් අතර නෑ කියලා. අර තරුණ ගෘහ නිර්මාණ ශිල්පියා පත්තර කෑල්ලක ලබා දෙනවා මේ සපත්තු දෙක ගැන විස්තර තියෙන. ඒත් ඇය නම් ඒ ගැන කිසිම ගණන් ගන්න යන බව නම් පේන්නේ නෑ. ඒ අතරදී අර කෝල් එකක් ඇවිත් දැනගන්න ලැබෙනවා යාළුවාගේ අභාවය ගැන. ඇය දුවගෙන රෝහල වෙත යනවා. යාළුවාගේ කකුල් දෙකම කපලා දාලා කියලා එයා දකිනවා. ගොඩක් බීතිරපත් වෙන ඇයගෙන් පොලිසිය ප්‍රශ්න කරනවා. පොලිසිය කියනවා කකුල කපපු තවත් ගැහුණු ළමෙකුත් ඇවිත් සපත්තු හොයන්න ආවා කියලා. ඒ ගැන විස්තරයක් දන්නවා නම් කියන්න කියලා. ඒ ටේසෝගේ අම්මා එතනින් ඉවත් වෙලා යනවා. ඒ වගේම අර තරුණ පිරිමි ළමයා දැනගන්න ලැබෙනවා ටේසෝගේ අම්මා තාමත් තික්කසද වෙලා නොමැති බව. නැවත ගෙදරට අම්මා හට පේනවා ටේසෝ ළඟ සපත්තු දෙකක් තියෙනවා කියලා. අම්මා ඒක උදුරලා අරන් ඇවිත් පහල කුණු කූඩේට දාලා යනවා. පසුව ගෙදරට යන අතරදී සෝපානය ළඟදී කොණ්ඩේ කඩාගෙන ඉන්න ගෑල්ලමේ පේනවා. ඒ ගෑල්ලමයා පාවහන් නොදා තමයි ඉන්නේ. ඒත් එකෙන් කිසිම කදරයක් නම් වන්නේ නම් නැහැ. ඇය ගෙදර යන විට ටේසෝ ලේ ගොඩක ඉන්නවා දකිනවා. ඒ වගේම අර සපත්තු දෙක ටේසෝ ළඟ තියෙන බවත් දකිනවා. එකපාරටම සිහිනකොට ඇය හදුව ඉන්නේ රෝහලක. සපත්තු දෙක තුරු කරන් තමයි ඇය ඇඳේ ඉන්නේ. ඒකත් විසිකලා දාලා ටේසෝ ළඟට යන අම්මා ගොඩක් දුරපත් වෙනවා. මොකද ටේසෝ හට තාම සිහිය ඇවිත් නැති නිසා. ටේසෝගේ අම්මයි පිරිමිළමයා කතා කරන දර්ශනයක් පෙන්නනවා. පිරිමිළමයා කියනවා එයා දුනු පින්තූරේ මොකක් හරි රහසක් සැඟවිලා තියෙනවා කියලා. එයාලා ඒක හොයනකොට තේරෙනවා මෑතකදී ඇඩ්වර්ටයිස්මන්ට් කම්පැනි එකකින් ඒ සපත්තු ජෝඩුව ප්‍රසිද්ධ කරන්න පෝස්ටර් එකක් ගහලා තියෙනවා කියලා. එයාලා ඒ කම්පැනි එකට ගිහින් ඒ විස්තර හොයාගන්නවා. එයාලා හොයාගන්නවා ඒ ෆොටෝ එක අවුරුදු 60ක් පරණ ෆොටෝ එකක් කියලා. ඒක 1947 දී තමයි එළියට ආවේ කියලා ඒ සමාගමේ ඉන්න කාන්තාව කියනවා. ටේසෝගේ අම්මා යනවා අර චිත්‍රපටිය පටන් ගන්න අවස්ථාවේදී ඉස්කෝලේ ළමයෙක්ගෙන් එයාගේ යාළුවා සපත්තු දෙක බලෙන් ගත්තා මතකයි නේද? ආන්නේ ගෑනු ළමයා හමු වෙන්න. එයා හොඳින් ඉන්නවා. ඒකෙන් දැනගන්නවා සපත්තු හොයාගත්තු කෙනා නෙවෙයි මරණයට පත්වන්නේ ඒක බලෙන් ගන්න හදන කෙනා කියලා. ඒ කියන්නේ ටේසෝගේ අම්මගෙන් සපත්තු ජෝඩුව ගන්නේ දුව නිසා එයා තමයි මරණයට පත්වන්නේ කියලා ඇය දැනගන්නවා. ඒ වගේම අම්මගේ යාළුවා බලෙන් සපත්තු දෙක ගත්ත නිසා එයා මැරුණ කියලාත් පිරිමි ළමයා කෙනාට කියනවා. එයාලා දෙන්නා මේ ගැන හොයාගෙන යන්න හදනවා. පිරිමි කෙනා කියනවා දැන් දුම්රිය පොළ තියෙන තැන තමයි කලින් අතීතයේ අර නර්තන ආයතන තිබිලා තියෙන්නේ කියලා. ඒ වගේම ඇයගේ ගෙදර තියෙන්නේ ඒ ආසන්නයේ බව ඔහු කියනවා.
තව ඒ පැරණි නර්තන ගායනයේ පුරුදු පුහුණුවීම් කළ නර්තන ශිල්පියා වෙන කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් ඇති කියලා හිතලා තමයි එයාගේ බිරිඳ හිතලා තියෙන්නේ. මොකද කලින් මම සඳහන් කරේ නැටුම් පුරුදු පුහුණු කරනකොට තව කෙනෙක් තරහින් බලන් හිටිය කියලා. ඒ කෙනා තමයි එයාගේ බිරිඳ. මේ දේවල් ටේසෝගේ අම්මට තරුණයා කිව්වත් තරහ යන ඇය වාහනෙන් බැහැලා යනවා. මොකද අනියම් පීඩ කියලා කිව්වම එයාට කේන්ති යනවා. පාර දිගේ වාහන තදබදයක් තියෙනවා. පසුව ආයේ දෙන්නාම බැලදගෙන එක බේරුමක් කරගන්නවා. පසුව අපිට පෙන්වන්නේ ටේසෝයි අම්මා නිදාගෙන දර්ශනයක්. ඇඳගම බිම අම්මා නිදාගෙන ඉන්නවා. ඒත් එකපාරටම අద్భుත අත් දෙකක් ඇවිත් ටේසෝ පැහැරගෙන යනවා. අම්මා තවමත් නිදි කියලා අපිට පේනවා. ආදිලා ටේසෝ වෙනකොට එකපාරටම සීලම කඩාගෙන ලේ ගංගාව පහළට එනවා. බය වෙන අම්මා එකපාරටම නිින්දෙන් අවදි වෙනවා. ඒත් ඒක හීනයක් විතරයි කියලා ඇයට තේරෙනවා. දුවලක බලන විට තේරෙනවා අසවත් දෙක එයා තුඩු කරගෙන ඉන්නවා කියලා. පසුව අපිට පෙන්වන්නේ අතීත දර්ශනයක්. නර්තන ශිල්පියාගේ බිරිඳ අර සපත්තු දෙක අයිති ළමයකින් එය බලෙන් අරගෙන ෆොටෝ එක සූදානම් වෙනවා. ඒත් එකපාරට මේ ගෑලම ඇවිත් ඒ සපත්තු දෙක ගන්න හදනවා. එතකොටම ෆොටෝ එක වදිනවා. මේ ෆොටෝ එකේ අර කුදු වයස ගෑනු කෙනා ඉන්නවා. මොකද එයා ඒ කාලයේදී මෙහෙකාරියක් ලෙස අර ඉරිසියාවන්ත නැටුම් ශිල්පියාගේ බිරිඳට සේවය කරලා තියෙනවා. මේ බව ෆොටෝ එක මගින් ටේසෝගේ අම්මා දැනගන්නවා. එයා අර වයසක කුදු කෙනා හොයාගෙන යනවා. පිරිමි කෙනත් එයා සමග එනවා. එයා එක කතා කරනකොට කියනවා දැක්ක ගම අනුන්ගේ දේවල් ගන්න ගියේ ඇයි කියලා. ඔක දැම්ම අයිතිකාරයට දෙන්න කියලා නැත්තම් මරණ අයිති වෙනවා කියලා ඒ වයසක කුදු කෙනා කියනවා. වයසක කෙනාගේ වැඩිදුර ප්‍රශ්න කරනකොට කියනවා යුන්සුන් කියලා ජපාන් මිශ්‍ර පාර්ශ්වයේ ප්‍රධානියාගේ දුව කියලා. ඒ වගේම ඕකේ කියලා තවත් නමක් කියනවා. මේ සපත්තු ඕකේ කියන ගෑනු ළමයි කියලා කියනවා. යුන්සුන් තමයි අර නර්තන ශිල්පියා විවාහ වූ කෙනා. එයාත් තරහයි තමන්ගේ මහත්තයා වෙන අයත් එක්ක නටනවා බලන් ඉන්න. ඒ ගෑනු ළමයා හොඳ නටනවා කියලා තමන්ගේ මහත්තයා කිව්ව නිසා තමයි එයා ඉරිසියාවෙන් ඉන්නේ. ඕකේ කියන අර සපත්තු දෙක අයිති ගෑනු ළමයා එක්ක. මොකද දිනක් එයාගේ මහත්තයා අර ගෑනු ළමයාගේ සපත්තු ලස්සනයි කියලා වර්ණනා කරනවා. මේක එයාගේ බිරිඳ දකිනවා. පසුව අතීත සිද්ධිය ගෑනු කෙනාගෙන් දැනගන්නවා. නර්තන ශිල්පියාත් අර ගියුන්සුන් කියන කෙනත් එකට ඉන්නවා. අර ඕකී කියන නටන්න පුළුවන් ගෑනු ළමයා දකිනවා හොරෙන්. ඒ දකින්නවත් එක්කම එයා පඩිපලකින් ලිස්සලා පහළට වැටෙනවා. ඒක දකින්න පිරිමි කෙනා ඈ ගාවට දුවලා යනවා. මේක නිසා කෝපයට පත්වන ගියුන්සුන් ඉටිපන්දම් හදනවකින් ඇනලා ඕකී මරනවා. මරලා මහත්තයා එපා කියාදී වලක් කපලා මිනිය දානවා. ඒ වගේම සවලකින් ගහලා සපත්තු දාන් හිටි කකුල් දෙකම කපලා සපත්තු දෙක ගන්නවා. පස්සේ එයා නර්තන ප්‍රසංගයකට එම සපත්තු දෙක දාගෙන නටනවා. ඒ වගේම පේනවා එයාට ඒ අවස්ථාවේදී ඕකී ආවේශ වෙලා ඉන්නවා කියලා. නැටුමේ අවසාන දර්ශන ඉවරනකොටම සපත්තු දෙක එයාගේ පාලනයට අරන් ඒ ගෑනු කෙනා ඉබේම නටවනවා. ඒ එක්කම කඹයක් ඇවිත් නර්තන ශිල්පියාත් එක්කම ගියුන්සුන් දෙන්නම කබෙන් බෙල්ල හිර කරලා මරනවා. දෙන්න මැරුණට පසුව ඒ සපත්තු දෙක ගැලවිලා බිමට වැටෙනවා. එතන වෙන මේ සියලුම සිද්ධිය අර මෙහෙකාරිය දකිනවා. ටේසෝ හා එයාගේ අම්මා ඕකී මරලා වල් දාපු තැනට ගොස් එයාගේ ඇටකටු හාරලා අරන් එයාව හරියාකාර භූමි දානය කරනවා. ඒ වගේම ඒ පෙට්ටියට එයාගේ රතු සපත්තු කූට්ටමත් දාලම තමයි භූමි දානය කරන්නේ. පසුව අපිට පෙන්වන්නේ ටේසෝගේ අම්මයි අර තරුණ පිරිමි ළමයාගේ කතා බහක්. ඒ පිරිමි කෙනාට සැකයක් තියෙනවා ටේසෝගේ අම්මා එයාගේ මහත්තයාට කාදරයක් කළා කියලා. ඒ ගැන ඇහුවත් ඇය පිළිතුරු නොදී එතනින් ඉවත් වෙලා යනවා අපිට පේනවා. ගෙදර යන ඇය දුව එක්ක ටිකක් රණ්ඩු වෙනවා. තාත්තා ගැන බොරු හදලා අර පිරිමි කෙනාට කිව්වා කියලා. දිගටම රණ්ඩු කරනකොට ටේසෝ එතනින් පෑලා දුවනවා දුම්රිය මාර්ගයේ කොරිඩෝර දිගේ. දුම්රිය මාර්ගයේදී ටේසෝ ඇයට හමු වුණ අතර දුම්රියකට කැටෙන්න යන අවස්ථාවේදී අම්මා විසින් ටේසෝව බේර ගන්නවා. මෙහිදී අම්මාගේ හැසිරීම ගොඩක් වෙනස් බව අපිට පේනවා. එතනට එන දුම්රියක් නවත්තන අතර කිසිම කෙනෙක් දුම්රියෙන් බහින බව නම් පේන්නේ නැහැ. නමුත් CCTV කැමරා වලින් පේනවා කළු පාට හුරු ආත්මයක් වගේ දෙයක් දුම්රියෙන් බහිනවා. එකපාරටම දුම්රිය නැවතුමේ කරන්ට් එක යන අතර ලයිට් කුඩු වෙලා බිමට වැටෙනවා. එතන ටේසෝ පේන්නේ නැති නිසා අම්මා එයා අඬන ශබ්දයක් ඇහෙන නිසා දුම්රිය මාර්ග දිගේ ඇවිද දුව සොයාගෙන ඉදිරියට යනවා. බිත්තිය මුල ඉන්න ටේසෝ දකින ඇය දුව ගාවට යනවා. එතකොට දුව අතේ තාමත් අර සපත්තු ජෝඩුව තියෙනවා. ඒ වීසි කරලා අහනවා ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා. මම ඒවා ඇහිඳ විතරයිනේ කියලා. ඇය දුව හෙව්වත් දුව එතන නැහැ. අම්මා කියනවා දුවට කාදරයක් නොකර මට ඕන දෙයක් කරන්න කියලා. එතකොටම ඕකගේ අවතාරය එතනට එනවා. ඇවිත් කියනවා රතු සපත්තු ඇහිඳගෙන යන හැමෝටම මැරෙන්න වෙනවා කියලා. අම්මා කියනවා ඕකි එහෙම කරන්න එපා කියලා. එතකොට අවතාර කියනවා මම ඕකි නෙවෙයි මම කෙයිකෝ කියලා.
ඒ කියන්නේ අර චිත්‍රපටිය පටන් ගන්නකොටම පෙන්වන්නේ පාසල් ළමයෙක්ගේ කකුල් දෙකම කැපිලා මරණ පත්වන දර්ශනයක්. එතන ඇත්තටම ඉඳලා තියෙන්නේ ටේසෝගේ අම්මා. එයා තමයි සපත්තු ජෝඩුව ගන්න තමන්ගේ යාළුවා මර දාලා තියෙන්නේ. තව එතකොට අර ක්ලිනික් එකේ යාළුවා මැරුවෙත් මෙයාමයි. තමන්ගේ මහත්තයට විෂදුමක් ආග්‍රහණ කරලා සපත්තුවකින් ඇහැට ඇනලා මරලා තියෙනවා. අන්තිමට අර තරුණ ගෘහ නිර්මාණ ශිල්පියාත් මරලා දාලා තියෙනවා. මේ හැමදේම කරනකොට ඇයට ඕකගේ ආත්මය ආවේශ වෙලා ඉඳලා තියෙන්නේ. ඒත් අවසානට එයාටත් මරු වැල්ද ගන්න සිදු වෙනවා. අවසානට පෙන්නනවා ටේසෝ තනියම නැටුම් පුහුණු වීම කටයුතු කරන දර්ශනයක්. ඒ වගේම හතු සපත්තු දෙක නගරයේ තැනක තිබිලා ගෑල්ලාමෙක් ඒක ඇහිඳ ගන්නවා අපිට පේනවා. ඉතින් අපි තේරුම් ගන්න පුළුවන් මේ සපත්තු දෙකේ ශාපය නිමාවක් නොමැති බව. ඉතින් මෙලෙස මෙම චිත්‍රපටය අවසන් වෙනවා. මෙම කතාවෙන් අපට ජීවිතේ ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. අනුන්ගේ දේවල් වලට ආශා නොකිරීම, තමන් ළඟ තියෙන දේවල් වලින් සෑහීමට පත්විය යුතු බවත්, දැඩි ලෝභය විනාශයට මුල බවත්, අන්සතු දේවල් ලබා ගැනීම නිසා ඇත්තමටම අයිති පුද්ගලයන් දුකට පත්වන බවත්, කිසිම දෙයකට ඕනට වඩා බැඳෙන්න හොඳ නැහැ කියන එකත්, අනියම් ඇසුර නිසා පෞල් සංස්ථා බිඳහෙළන බවත්, ඒ නිසා අහිංසක දරුවන් අපසුතාවට පත්වන බවත් යන මේ කරුණු අපේ ජීවිතයට ගන්න පුළුවන් වැදගත් කරුණු වෙනවා. ඉතින් ඒ වගේම අපි මතක් කරනවා මේ වගේ වෙනස් විදිහේ movie explain වීඩියෝ බලන්න කැමති නම් අපි Cinehouse LK YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. මේ වගේ අලුත් වෙනස් movie එකකින් ආයෙම හමු වෙමු. හැමදාම කියනවා වගේ see you soon.